මාපියාදර සහෝදරයනි අද අපි උත්තාන සමයේ දෙවන ඉරුදිනට පැමිණ තිබෙනවා. මේ ඉරුදින දේවදයාවේ යේසුගේ ඉරුදිනේ ලෙස නම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම දේවදයාවේ භක්ති අභ්‍යාස මාලාව ශිරෝ පෞලසිනා මනීශ්වරයට ක්‍රිස්තුන් වහන්සේ දර්ශනය වෙලා කියනවා මාගේ පින්තූරය ඔබ දකින විදිහට මෙන්න මේ විදිහට අදින්න. ඒක දේවස්ථාන වල තබලා භක්ති අභ්‍යාසය ආරම්භ කරන්න. යේසුනි මම වහන්සේ කෙරෙහි විශ්වාස කරමි කියලා කියන්න. ඒ මෙහෙයට සම්බන්ධ වෙන භක්ති අභ්‍යාස මාලාව විශ්වාසයේ සම්බන්ධ වෙන සියලු සෑම දෙනාටම මාගේ අමිර ආශිර්වාදය විශේෂයෙන් ගැළවීම ලැබෙන බව ප්‍රකාශ කරනවා. ඒ අනුව 1930 වලදී පෞලසිනා ශිරෝ මනීශ්වරයේ දර්ශනය වුණේ භක්ති අභ්‍යාස මාලාව සභාව තුළ ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත අද ඒක සෑම දේවස්ථානයක වගේ පවත්වනු ලබන ශිරෝතම පේතුමාගේ ආශිර්වාදය අනුමැතිය තුළ ඒක විශ්ව මංගල්‍යයක් ලෙස මෑත කාලයේ සිට සමරව ලබනවා. ඒ අනුව අපි මේ දේවස්ථානයේ අද දේවදාවේ ඉරුදින ලෙස නම් කරලා දේවදාවේ ජීවිත විශේෂ කරුණක් වාක්‍යයක් දක්වනු ලබනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්. ඒ නිසා ඔබත් ඔබේ නිවෙස්වල මේ ජේසුගේ දේවදාවේ ජේසුගේ පින්තූරයක් වම් කරලා ජේසුනි මම වහන්සේගේ විශ්වාස කරමි. ඒ සහ ඊට අදාළ භක්ති අභ්‍යාස මාලාව ජපමාලය උච්චාරණය කරලා ඒ ආශිර්වාදය ලබා ගන්නට කටයුතු කරනවා. සභා ඉතිහාසයේ මේ දේවදාවේ භක්ති අභ්‍යාසයට සහභාගී වූවන් ලබාගත් අප්‍රමාණ ප්‍රාතිහාර්යයන් ගැන සඳහන් කරනවා. විශේෂයෙන්ම රෝගාතුර වූවා, ඒ වගේ මරණාසන්න වූවා, ඒ වගේ විශේෂයෙන් විවිධාකාර ප්‍රශ්න වේදනාවල නිරත වූවන්ට ගැලවීම, සැනසීම, සුවය බලාපොරොත්තු හම්බුණු ප්‍රාතිහාර්යයන් බොහෝමයක් තිබෙනවා. ඒ නිසා ඒ භක්ති අභ්‍යාස මාලාව ඉතාමත් භක්තියෙන් ඔබේ ගෙවල් ඒ පින්තූරය රාම කරලා තබාගෙන කරන්නට කියලා ආරාධනා කරනවා. අද උත්තාන සමයේ දෙවන ඉරුදින අපි මෙලෙස සමරනකොට මාපියාදර සහෝදරයනි අපට අමතක කරන්නට බෑ මේ වෙනකොට දෘශ්‍යමාන නායකයෙක් අපේ සභාවට න්‍යායශීලීව ෆ්‍රැන්සිස් පාපවහන්සේ ස්වර්ගස්ථ වෙලා උන්වහන්සේගේ අවසාන කටයුතු ඊයේ දවසේදී කරනු ලැබුවා. අපි දැක්කා කොච්චර ගාම්භීර ආකාරයෙන් මුළු විශ්වයම ශෝකයට පමුණුවමින් උන්වහන්සේගේ අවසාන කටයුතු කරනු ලැබුවා. අද අපි විශේෂ ආකාරයෙන් යාඥා කරමු උන්වහන්සේගේ ඒ ආත්මයට විශේෂ උන්වහන්සේව හඳුන්වනු ලැබේ දෙවිඳුන්ගේ ශිරෝතම පාපවහන්සේ. ෆ්‍රැන්සිස් යන නාමය උන්වහන්සේ ලබාගත්තේ ශිරෝ ෆ්‍රැන්සිස් මුනිතුමා සීසී ෆ්‍රැන්සිස් මුනිතුමා දුප්පතුන්ගේ සබදාහමේ සහ දුප්පතුන්ගේ සාන්තුවරයන් සහඳුනනකොට අපි දැක්කා ශිරෝතම පාපවහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලය තුළදී විශේෂයෙන්ම ජේසු නිකායක පියතුමෙක් වෙලා ශිරෝතම පාප දුරේ දරුවට පස්සේ මේ දුගී අසරණයින්ට සමාජයෙන් කොමුවන්ට ස්වාමීන් වහන්සේගේ ආදරේ කරුණා භක්තිය රැගෙන ගියා. ඒ නිසා උන්වහන්සේ විශ්වය තුළම ඉතාම ජනප්‍රිය ඒ වගේම මිනිසුන් අදහන චරිතයක් බවට පත් වුණා. නිසා උන්වහන්සේගේ ආත්මයට නිත්‍ය සන්තර්පණයක් අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වෙලාවේදී සභාවේ ඉදිරි අනාගතේ බාර ගන්නට සිටින ශිරෝතම පාපවහන්සේ තේරීමේ කටයුතු නිරවශයෙන් ආරම්භ කරමින් පවතිනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම යාඥා කරමු ඒ කාර්යන උන්වහන්සේලා සියලු දෙනාට ප්‍රඥා මහිමය ලැබිලා සභාවේ අනාගත ලෝකීය අනාගත අභියෝගයන්ට මුහුණ දෙන්නට පුළුවන් ශීලදායක ජීවිත රටාවකට මිනිසුන් රැගෙන යන ශුද්ධ පාපවාසී කෙනෙක් බිහි කර ගැනීමේ බලාගෙන හැකියාව අවශ්‍යතාව වරමින් ලබා දෙන්න කියලාද අපි යාඥා කර සිටිමු. අද කියවීම දිහා බලනකොට මාපියාදර සහෝදරයනි අද අපිට පළවෙනි කියවීම තුළ ගැන දක්වනවා එදා යේසුස්ගේ උත්ථානයෙන් පස්සේ අපොස්තුල ක්‍රියාපදේ සඳහන් කරනවා මේ අපොස්තුල කොයි ආකාරයෙන්ද උත්ථාන ස්වාමීන් වහන්සේගේ බලයෙන් විවිධාකාර ප්‍රාතිහාර්යයන් සිදු කරන්නට පටන් ගත්තේ. පේතුරුතුමා, ඒ වගේම ජෝහන්තුමා, ඒ වගේම අනෙකුත් අපොස්තුලෝ යේසුගේ නාමයෙන්
රෝගීන් සුවපත් කරනවා. ජේසුස්ගේ නාමයෙන් විදාකාර ප්‍රාතිහාර්යයන් සිද්ධ කරනවා. ඒකට අපි දකිනවා උත්ථාන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ බලය ඕන් මත පතිත වූ ආකාරය. මේක අදහා ගන්නට බැරිව ඊර්ෂ්‍යාවෙන් පිටු පුද්ගලයෝ විශේෂයෙන්ම නායක පුද්ගලවරු ඒ වගේම නිරතුරු පක්ෂපාතී අය මේ අයව පෙරගිවන් වල දානවා. අපි ඉදිරි ඉරිදාවල ඒක දකිනවා. ඒකී වීවල සවාල් දෙනවා. නමුත් ඒ හැම දෙයකදීම ඒ අපොස්තලවරු ජය ගන්නට පුළුවන් වුණා. ඒ තුළ ශුද්ධාත්මයන් වහන්සේගේ මාර්ග පෙන්වීම උත්ථාන ස්වාමීන් වහන්සේගේ බලය නිසායි කරනු ලබන්නේ. අපි දකිනවා ඒ මන්ත්‍රණ සභාවලට ගෙනහිලා මේ අයව විරුද්ධවාදීන් කියන මේවා නතර කරන්න අපොස්තලවරු කියන්නේ මිනිස් ඔබගේ උපදේශයට අපි ගරු කරනවද එහෙම කරදෙනව නැත්නම් උත්ථාන ස්වාමීන් වහන්සේට දෙවියන් වහන්සේට අපි සමත් වෙනවා. අපි සමත් දෙන්නේ සහ ක්‍රියා කරන්නේ උත්ථාන ස්වාමීන් වහන්සේට. මේක හරිය වැදගත්. මහා ප්‍රියන්දර සහෝදරයන් උත්ථාන සමයෙන් අපි ඒ දවස්වල චපාගේ කාර්ය විවිධ පක්ෂ සමාරාවල දෙතලා අපේ අනුරුණම් අපේ පාපිෂකම ස්වභාවයේ තේරුම් අරගෙන ඒවලින් ජය ගන්නට වෙරදැරුවා. උත්ථානයේ සමරුවා. මේ කාර්යය අපිට දෙන්න පුළුවන් යරිත් වරක් අර අපොස්තලයන්ට වගේ බාහිර ලෝකේ බලපෑම අපේ ගෙදර ටීවී එක අපේ ගෙදර ජනගහන දුරකථනය අපේ දරුවන්ගේ ටියුෂන් පාස්ටි අපේ වතුපිටි දේපල මේවට එමුකන් දෙනවට උත්ථාන ස්වාමීන් වහන්සේට එමුකන් දෙනවා. අපේ ධනෙ වලේ නාමයේ කීර්තියට අපි එමුකන් දෙනවද? ඒ සියලු දේට වඩා දේව වචනයට සමාන දෙනවා. ත්‍රිකාබදයක් වන්නේ දේව වචනයට සමාන දෙන උත්ථාන ස්වාමීන් වහන්සේට පක්ෂපාත ජීවිතයක් ගත කරන එක. අර යක්ෂ බලවේග වලට මේ මායාකාරී දේවල් වලට ඒවට හසු නොවේ. පිරිසිදු සිතින් දෙවියන් වැඩෙහි අද ශුද්ධ ස්වභාවයෙන් තුළ ජනතුමා අපට හැදෙන දක්වනවා. උත්ථානයේ පස්සේ ජේසුස් ස්වාමීන් වහන්සේ ගෝලව හිටිය තැනට ආවා. දරවල් වසායන සිත්තන්ට උන්වහන්සේ ඇවිල්ලා ඉස්ලාම් උත්ථානයේ පස්සේ ජේසුස් දෙන වචනේ තමයි සුභාශිංසනේ තමයි ඔබට ශාන්තිය වේවා ශාලෝ ඔබට සාමය ලැබේවා. පුරාණ යේසුස් අපි දකිනවා ඒ සාමය තමයි කිලියෙන් පැණි නිතරම සියලු දේවල් සමෘද්ධික භාවයේ දක්වන අදහසක්. මානසික සුවය අත්දකින දෙයක්. ඒ නිසා උත්ථාන ස්වාමීන් වහන්සේගේ පළවෙනි gift එක අපි කියන ත්‍යාගයේ තමයි ස්වභාවයට සාමය. ඒතර මේ සාමය ලබන්නට අපි සැබවින්ම සුදුසුකම් ලැබූ ජනතාව උන්වහන්සේ දුන්න සාමයට කියලා යමනුගේ පව කමා කරන්නවද ඒවන් කමා කරවල පිරිසිදු සිතින් ජීවත් වෙන්න කියන එක තමයි ගෙනහැර දක්වන්නේ. ඊටමත් හොඳ දේ තමයි අපි දකිනවා මේ අපොස්තල වෙනකොට එතන තෝමස් අපොස්තලයන් කියන සංගීත තුළ එයා ගිහිල්ලා සංගීත කැඩිලා. ඊට මේ අපොස්තල කියනවා යාළුවට අපිට ජේසුස් දර්ශනය වුණා. උන්වහන්සේ ශාලෝ අපිට ලබා දී වගේ සාමය මේ අපිට කියන්නේ. කියනවා ජේසුස්ගේ එන ගහපු තැන්වල මගේ ඇඟිල්ල දාලා ඒ තුවාල දැකලා ඇලේට මාගේ හස්ත දාලා බැලුවොත් නිසා මම විශ්වාස කරනවා. දැන් ජේසුස් යරිත්වර දර්ශනය 8 දවසකට පස්සේ ඒ වෙලාවේ මේ අපොස්තලයන් ඉන්න තෝමස් සංඝයේ සමග. ජේසුස් කියනවා තෝමස් මෙන්න ඔබ දාලා බලන්න ඔබේ ඇඟිලි ඔබේ අල්ල මාගේ ඇලේට විශ්වාස කරන්න අවිශ්වාස කරන්න. තෝමස් අපොස්තලයන්ට ලැජ්ජාවක් තිබෙනවා. ඊට කියනවා මාගේ දෙවියනි මාගේ ස්වාමීනි my God and my Lord. දෙවියන් වහන්සේගේ වචනය අපි දිවිසප්සාරදාස සෝලමුගේ කියන මාගේ ස්වාමීනි මාගේ දෙවියනි සැබවින්ම ජේසුස් වහන්සේ උත්ථාන වහන්සේ දෙවියන් වහන්සේ කියන එක තමයි අපි ඒ කියවන්නේ. අපේ අද සමස්තවලදී මේ සිද්ධිය තුළ අපි අපකට ගෙනහැර දක්වනවා උත්ථාන ස්වාමීන් වහන්සේව ඉන්ඩිවිජුවලි පෞද්ගලිකව සංඝයෙන් බැහැරව අත්දකින්නට නැති බවයි. ඒක ඉතාමත් වැදගත්. දර සාංගික ජීවිතේ ඉතාමත් වැදගත්. මේ අපොස්තලවරුන්ට දර්ශනීයනේ දරොස්සලා ඉන්න තැන අපොස්තල සියලු දෙනා ජේසුස් ආවේ. දර උත්ථානෝ සංඝයක සාක්ෂි දරනවා අපේ සංඝික ජීවිතය එකමුතුකම මේ මේෂම් සංඝයා ඉතුරුක සංඝයා පෞර සංඝයා ලෙස ඒ සාංගික භාවය ඉතාමත් වැදගත්. සංඝයෙන් පරිබාහිරව
ගැලවීමක් අත්දකින්නට අපිට හැකියාවක් නැහැ. ශුද්ධ ස්වභාවයෙන් පිට බාහිරව ගැලවීමක් අත්දැකීමේ හැකියාවක් නැහැ. දේවවත්කාර මන්ත්‍ර ස්වභාව දක්වනවා seeds of wisdom can be seen in other things. සත්‍යතාවේ බීජයන් දැකිය හැකි පූර්ණ ගැලවීම ස්වභාව තුළ තමයි දකින්නට පුළුවන්. ඒ නිසා ඉතාමත් වැදගත්. මේ වැදගත් සංගයක් ලෙස අපේ කමියුනිටි එක සංගීත ජීවිතේ ඉතාමත් වැදගත්. කොහොම සපෝස් කරන සංගීත කැඩිලා වෙන වෙනම ජීවත් වෙන්න උත්සාහ දරුවා. උත්තරන ස්වාමීන් වහන්සේ දෙන්න ආවේ නැහැ. ඒ නිසා මේ සංගීත තුළ ශාරෝ ප්‍රීතිය සමගිය දකින්න යටගිය අපගේ පරණ ස්වභාවය පිටුපාන ඒක ඉවත දාලා ඒක කුරුසේ ඇනගමලා නව ස්වභාවය දකින්නට අවශ්‍ය වෙනවා. يعني අපි බද්ධ වෛර ක්‍රෝධ පරිගණීම් නොමරන මිනිසුන් ලෙස ජීවත් වීම අතහරින්නට ඕන. පොඩි දේවල් හින්දා අපේ දේශය තුළත් තියෙන දේශපාලන වශයෙන් ඒ මහා කොටාගෙන තියෙනවා. ඒ නිසා කවදාවත් අපේ ජාතියක් ලෙස නැගී සිටින්නට බැරි වෙනවා. ඒ වගේ තමයි සංඝයක් ලෙස අපිට නැගී සිටින්නට බැරි වෙනවා. අපි මේ යක්ෂයාගේ දේවල් තමයි දේවල්. වේදනීයතා ඇති කිරීම සාතන්ගේ දෙයක්. ඒතර අපි සාතන්ගේ දරුවෝ වශයෙන් මේ වේදනීයතා තුළම දේශයක් වශයෙන් සංඝයක් වශයෙන් අපි ඉන්නවා. උත්තරන ස්වාමීන් වහන්සේට ගැලවීම අපිට දෙන්න අපි එකමතු විය යුතුයි. සාහිත්‍ය විය යුතුයි. සංඝය සමග සම්බන්ධ විය යුතුයි. ඒකයි අපි ඉදිරියේ ඉදිරියවල කියවෙනවා ශ්‍රී පාවලතුමා මේ සිද්ධාරීම යේසුස් සාවල් ඔබ මට පීඩා කරන්නේ මන්ද? සාවල් පීඩා කරේ කතෝලිකයෝ. ඒ කතෝලිකයෝ තුළ මොසබාතුල ජේසුස්සේ හිටියා. ඒ සාන්නික භාවය. ඒ නිසා අපේ සංඝය තුළ කෙනෙක් දුක් විඳිනවද වේදනාව විඳිනවද සංඝයෙන් ඈත් වෙනවද ගැලවීමක් නැහැ. සමහර වෙලාවට අපේ අර මම නිරුක් වෙත්තා මම නිරෝගී වෙත්තා සංකල්ප අපේ දහම් තුළ නැහැ. අපි ගැලවීම ලබන අපි සියල්ලන් උදෙසාම තමයි යේසුස් වහන්සේ ඒ ගැලවීම අපිට දෙන්නට කටයුතු කරේ සියල්ලන් උදෙසා. ඒ නිසා සංඝයේ පරිබාහිරව ගැලවීමක් අත්දකින්නට බෑ. සාංගික එකමුතාවයේ ඉතාමත් වැදගත් වෙනවා. යක්ෂයාට නැතිලා තවදුරටත් ජීවත් වෙනද වේදනීය තත්ත්ව නැත්නම් අලුත් ස්වභාවය කරදගෙන අපි උත්සාහයේ ජනතාවක් වෙනවාද කියන එක අපි බලන්නට අවශ්‍ය වෙනවා. මම මේ පාස්කේ පස්සේ එක මේ සමග ඉතිර තරුණ අපරකක් ළඟට වැඳ දෙන්නෙක් හම්බුණා. මම ආපුවා පාලිදියාද ඕපාද ශුද්ධෝසර මේ සතියේ වත්පිළිවෙල ප්‍රොග්‍රෑම් සහභාගී මම කොච්චර හොඳද. හැබැයි පාද අපේ පාලිදියාද නෙමෙයි. අනේ වා ඒ මොකද? දැන් අපි අර මහා අනිත්‍යනගේ වෙන පාලිදියාද ගියා වෙන මිනිස්සුන්ට. මම කොහේ මොකද ඔය සංකේතය යන්නේ. මේ පාද අපේ ඉදිරියට පරිලයට යන්නේ පිටේ තියෙන දුක් දුම්නස් ඉවත් කරගෙන සැලසීමක් කරලායි. අපේ පාදේ ගියාට පස්සේ නැති ප්‍රශ්න දාගෙන තමයි අපි එළියට එන්නේ. අපිට තියෙන ප්‍රශ්න මැදයට තව සතියක් පරිලේ ප්‍රශ්නත් අපි අරගෙන යනවා. ඒ නිසා අපි අපේ පාදේ කියන්නේ වෙන පාදයකට. අර පාදේ තමයි යන්නේ ඒක පූජාව කියලා ලැබෝ කරා සතරෙන් අපි ආවා. ඒ පොළොවේ අනිත් දරුවෝ කියලා අපි පාදේ යන්නේ ඉතින් නෑ පාදේ. ප්‍රශ්න මම ඒ පාද වයින් මොකද කියන්නේ නෑ පාදේ අපේ පොඩි පාදස පොඩි සිස්ටර්ලා ඉන්නවා. ඒ අය තමයි මේ මිහි නායකත්වයේ අනවශ්‍ය ප්‍රශ්න මිනිසුන්ට දානවා. කියවීම කියවත් වැරදි නොකියවත් වැරදි. එඳුමක් ඇඳක් වැරදි විනාඩි 5ක් කලිනාවක් වැරදි ඒ නිසා මාපියාද සවස්වතේ මට ඒක තදබලයෙන් දැනුණා. අපි දේවස්ථානයේ එන්නේ ගොඩාක් අය ඉඳ පූජාවට ජේසුගේ ශාන්තිය රැගෙන යන්නේ. ආවට පස්සේ අරකයි මේකයි මේ ගිහි නායකත්වය රබණීද අපි ගොඩාක් දිනු සංඝයේ ඉදිරියේ සමරන ලබන ඒකට හොඳට මතක තබා ගන්නට ඕනේ පොඩි ශිෂ්‍යයලා පොඩි ස්වාමීන් මේ සමරේ ඉන්නට දෙයක් නැහැ. නේද? අපි සාංගික වශයෙන් සියලු දෙනාම සභාවට කැඳවා ගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ අපිට වඩා මහා කරුණාකරිතයි. නීති සහ සභා සම්ප්‍රදායන් තියෙනවා. ඒ සියල්ල අභිභව ස්වාමීන් වහන්සේගේ අපරිමිත ප්‍රේමයේ කරුණාව හැම කෙනාටම උන්වහන්සේ දක්වනවා. ඒක ශුද්ධත පාපහාසේ ඒක ක්‍රියාවෙන් ශුද්ධත ප්‍රැසිස් පාපහාසේගේ ක්‍රියාවෙන් පෙන්වනවා. ඒ නිසා ඉන්න පූජාවට එනකොට යනකොට ඉතනෝනේ මම අනිත් කෙනාගේ ගැළවීමටවත් අනිත් කෙනාට ප්‍රශ්නයක් නොවන විදිහට දෙවියන් වදනන්නට ඕනේ.
අනිත් කෙනාගේ දේවල් හොයන්න කරන්නට නෙවෙයි කවුරුරටත් ඒ දරුවෝ කිව්වා. කිතුනේක රැස්වීම අපේ ගෙදර ගන්න අපි කැමති නෑ පාර. ඒකේ අපා ඕපදුක කියෝ දෙවිලා යන්නේ නැහැ. ඒවලට වැඩ නැහැ වගේ මේගොල්ලෝ ඉන්න. පැය දෙකයි තුනයි. එපා වෙනවා පාර. අපේ දේවස්ථාන සංඝය එපා වෙනවා. ඒ නිසා මාර්ගයද සමශාස්ත්‍රයේ දෙවියන්ගේ ආදරය කරුණාව ඔයාගේ තමයි පිළිද සහ දේවස්ථානයේ තියෙන්නේ. ඒ නිසා අපි ඒක මට මතකයි ඒක ඉස්සෙල්ලා දවසක මේ මිශ්‍ර විවාහයක බෞද්ධ ඒකාන්ත කිව්වා. අම්මෝ පාදලේ පාරිවට හරියට සාන්නේ එක්කව කරනවා නේද? මේ සමහර එන්නද පාරියට වයි කියලා කියන අර කිව්වා මේ කිව්වා ඇයි පාදලේ? ඒත් මේක තමයි අපේ සබාව ගැන පිටස්සරේට අපි දක්වලා තියෙන දේ. ශාලෝ නෙමෙයි. ප්‍රශ්න පුරෝගිනේ එළිය කියන තත්ත්වය. කනකොටා ගන්න මරා ගන්න තත්ත්වය. ඒ නිසා ඒක යක්ෂයා තමයි කර වේද බින්නත ඇති කරපුවම ඔබ හරිය දේශි. දේශකී දහම, දේශකී ආදරය, දේශකී ගැළවීම ලැබෙන්නේ අපාගත වෙනවා ගොඩක් අය. ඒක තමයි උගේ පරමාර්ථය. ඒ නිසා අපේ හිතා ගන්න ඕනේ යටි යන අදහස. සමදයක් තුළම අපි ප්‍රඥාවෙන් කටයුතු කරන්න අවශ්‍ය නිසා සාතන්ට තවදුරටත් ඉඩ දෙන්න බෑ. අපේ ශාන්තික ජීවිතයේ ඉදා තෝමස් අපොස්තලයා දිගටම සංගේ ඈතලා කියන ගැළවීම ලැබෙන්නේ නැහැ. දෙවැනි අවස්ථාවේදී අද දවසකට පස්සේ ජේසුස් ප්‍රභු සංඝයා සමග හිටියා. ඒ නිසා අපේ ගැළවීම ලැබුණා. උත්තාන ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස පිළිගන්න ලැබුවා. ඒ නිසා දේවදයාවේ මංගල්‍ය සම්බන්ධ දවසේදී අපි විශේෂ යාඥා කරමු. ඒ උත්තාන ස්වාමීන් වහන්සේ පිළිමේ තියෙනවා සුදු සහ රතු කිරණ වගේ. ඒ තමයි ජේසුස්ගේ ඇලෙන් ගැලුව රුධිරය සහ ජලය බෞද්ධිස්මය සහ දිව්‍ය සත්‍සාර වහන්සේ මේකේ තමයි අපි විශ්වාස කරන්නේ කතර වලද විශ්වාසය කරේ. ජේසුස් වහන්සේගේ විශ්වාස කරන කියලා උදේට තුන්පාරක් රාත්‍රියට තුන්පාරක් අපි උච්චාරණය කරනවා නම් භක්තිය තුළ ඒ ගෞරව කරලා ඒ පිටුරේ ගෞරව කරනවා විනාද සාස්ත්‍රණ අපිට සඳහන් උත්තාන ස්වාමීන් වහන්සේගේ දුෂාරෝ සාමයේද ජීවත් වීමේ කියලා බාහනය අපිට ලැබෙනවා. ඒ තුම ආශිර්වාදය අද දවසේ මේ රැස්සින් අපසිර දෙනාට විශේෂම අපේ ආදරණීය විදේශ නිසා වෙන ස්ථානවල විදේශකයන් අනුත් ඇඟවල සේවය කරන අපේ ආදරණීය ප්‍රෝග්‍රෑම් සියලු දෙනා නිසා ඒ ශාන්තිය වරප්‍රසාදය ලබා දෙන්න කියලා අපි ඉල්ලා කරමු.